දුවේ පුතේ පන්සලකට ගියත් වෙහෙරකට විහාරයකට ගියත් ඔයාලගේ අතින් පහනක් දල්වන්න අපිට ප්‍රඥා ලෝකෙම ලැබේවා කියලා. මලක් පූජා කළත් පුදන්න දරුවනේ පිවිතුරු හිතක් ලැබේවා කියලා. අර වගේ ලාමක දේවල් පතන්න නැතුව සුවඳක් පූජා කළොත් සුවඳ පූජාවේ ආනිසංස තමයි සිල් සුවඳ ලැබෙනවා, ගුණ සුවඳ පැතිරෙනවා, දම් සුවඳ ලැබෙනවා, කෙලෙස් ගඳ බැහැර වෙනවා. හඳුන් කూరు ටිකක් අරගෙන ගියත් මගෙන් සිල් සුවඳ විහිදේවා, ගුණ සුවඳ විහිදේවා, ඉක්මනින් ධර්මය අවබෝධ වේවා, කෙලෙස් ගඳ බැහැර වේවා. පෙන් ටිකක් පූජා කළත් හිත ගිනි ගන්න රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න නිවේවා මේ සිසිල් පෙන් පූජාවේ. ඊළඟට ප්‍රණීත ආහාරයක්, මේ පැණි ගිතෙල් වගේ ප්‍රණීත ඖෂධයක් පූජා කළත් මේ ප්‍රණීත ඖෂධ පූජාවේ ආනුභවයෙන් හිතේ තියෙන ජරා දේවල් අයින් වෙලා ප්‍රණීත දේවල් වලින් පිරේවා. ඔයාලා හිත සකසන අය. එතකොට මෙතෙක් කාලයක් ධර්ම දේශනාවලදී අපි විස්තර කළා වගේ අඳුරේ ඉන්න දුවේ පුතේ උඹලා අඳුරත් එක්ක ඔට්ටු වෙන්න එපා. ආලෝකය හොයපල්ලා. හිත රාගයෙන් බැට කනවා කියන්නේ, ද්වේෂයෙන් බැට කනවා කියන්නේ, මෝහයෙන් බැට කනවා කියන්නේ, ප්‍රේමයෙන් බැට කනවා කියන්නේ, පසුතැවිල්ලෙන් බැට කනවා කියන්නේ, දුකෙන් බැට කනවා කියන්නේ ඒ හිත තියෙන්නේ අඳුරේ. දැන් මට කියන්න දුවේ පුතේ මේ බණ ටික අහනකොට හිතට එන්නේ අඳුරක්ද එළියක්ද? එළියක්. ඔයාලා බණ අහන එක වැඩි කරන්න.